මේකද මම ගත්තා කිව්වා. ඊයෙන්ද ගානේ. ඉතිරි බං. ඔව් බං ඉතින්. හැමදාම පයින් යන්නත් බෑනේ. 12 මාරෙන් නෑ ගෙනාවේ. අඩෝ පත්තම සතුටුයි ඈ. ඉරාවටම කොන්ජර්වේෂන් නෑ. අපිට කැලලක් බලන්න එහෙම ගියා කියලා. අඩෝ අර ධ්‍යානය නේද බං ඉන්නේ? අම්මට හිරි කායද බා වන්දිය අනුන්ගේ උපදින් නෑනේ බං සයානේ. සල්ලි කියලා වෙල නෑ. ගෙනාවා ඉතින්. අඩෝ පට්ට හතුරුයි බා ඒ උඹ කොහෙද යන්නේ? මම මේ ගැරිජ් එකට යන ගමන් හිටියලා ඒ මොකද? බයික් එක හදන්න දාලා 7 දෙයක් විතර මම ඒක බලන්න යන්නේ. අවස් වෙලා සෙට් වෙමු. ඌ යන්නේ මං ගිහින් එන්න. හරි වයිලා හරි. මේ උඹ දන්න කොටා ඇත්තටද කියන්නේ? අපතේ කිය. ඇයි නැද්ද බං? කොට දුදගම්. ඔක පස්සේ ඉරිසියාකාරයෙන් කපටි කොට. ආදයියේ මල්ලි එනවා. ආයි ඉක්ක හදලා ඉවර පොඩි ගමනක් යන්නත් තියෙනවා ඉන්න බැරි වෙයිද කොල්ලෝ මේ බයිසිකලේ නම් දිරලා ගන්න දෙයක් නැහැ මේක සේවිස් කරලත් නැහැ මොකුත් නැහැ හැමතැනම මලකඩයි මේක ගන්න හම්බෙන්නේ නැහැ කොල්ලෝ සති දෙකක් විතර යනවා එහෙමද එහෙනම් මං ගිහින් සති දෙකකින් විතර එන්න කියන්න සුදු අම්මෝ ඇති අන්තම් කෝල් කීයක් ගත්තදානේ කොහෙද ඉන්නේ මොකද කරන්නේ ඉක්කරින් දැන් ගෙදර ආවේ ආ එහෙමද ගැරිජ් එකට නෙමෙයි අද ඔයා කොහෙ ගියත් කමක් හෙට දවස මතකනේ බලන්න බස් ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්නේ බස් ස්ටෑන්ඩ් නෑ හොඳේ මම හෙට දවසම මට රත් එක්ක ඉන්න ඕනේ හරියට ඒක හින්දා උදේම එන්න එන වැඩ හැම නදාගන්න එපා බබා මෙන්න හෙටට යාළුවලා අවුරුදු දෙකක් වෙනවා මට නම් තේරුමේවත් නෑ හරියට නිකම් යාළුවලා මාස දෙකක් ගියා වගේ මේකෙන් ගිහින් නේද බබා කාලේ මොකක්දනේ හැම මගුලටම ගානවා මොන හරි කියන්නකෝ ඔයා නම් ඔහොමමයි කිසි ඕමනාවක් නැහැ අන්න එපා වෙනවනේ ෂී කොල්ලෝ මේ බයිසිකලේ නම් දිරලා ගන්න දෙයක් නැහැ මේක සේවිස් කරලත් නැහැ මොකුත් නැහැ හැමතැනම මලකඩයි මේක ගන්න හම්බෙන්නේ නැහැ කොල්ලෝ සති දෙකක් විතර යනවා මේ සම්මු බයික් එක ගත්ත එකට පාටියක්වත් දෙනවෝ. ඈ පාටි මොන පාටිද බං පාන් වාටින් නැතුව ඉද්දි තියෙන සල්ලි ඔක්කොම ඉඳන් ගාලා බයික් එක අරන් ආවා. බො මේ මගුලක් කතා කරනවා. හරි බං ඉතින් ලොකුවට මොකොත් කරන්න ඕනේ නෑ. ඉයරයක් ගහමු. බලමුකෝ බං. කියහන තව සෙට් එකම කියලා කිව්වනේ. මොකක් හරි කරන්න බලමු. ඔබට පිස්සුද බං? ඕක කැලණි ගන්නෙන්නේ. සල්ලි දාන්නෙත් නෑ කන්න ගියාට. නැති එකමයි කියන්නේ. ඕකට නම් කතා කරන්න එපා නේ. අදෝ මේ මැරෙන්නේ බං කෝල් එකක් ගන්නවා. ඒකයි කියන්නේ. තොප්පා. මේ ඕක ආන්සර් කරන්න ඉතිරි දාන්න මං ගියාට. ඕකට කියාම මලගියක් හරි මොකක්ද හරි යනවා කියලා බොන්ඩ් යනවා කියලා නම් කියන්න බෑ. ඕකවන එකයි යන්න බෑ. මොකක් හරි කියාම මලගියක් හරි මොකක් හරි මගුලක් කියාම. හෙලෝ සෙහාන කියනවා. හෙලෝ සමු මොකද කරන්නේ මේ අපි බං මේ කොල්ලෙක්ගේ මල ගෙදර යන්න හැදුවේ බං වැඩ පොලේ කියනවා මොකක්ද සීන් එක මේ අහනවා පොඩි උදව්වක් ඕනේ ඕ කියවා මොකද්ද
මේ ජම්මෝ හෙට මයි කෑල්ලේ දෙවනි අනියුතිරේක බං බයික් එක පොඩ්ඩක් ඉල්ල ගන්න කතා කරේ ගෑරේජ් එකටත් ගියා බං බයික් එක හදලා නැහැ එහෙමද බං එහෙනම් හෙට උදේට වරෙන්කෝ මන් දෙන්න හරි බං හරි අප්පා බං ඊ මොකද බං කරන්නේ අර බයික් එක ඉල්ලුවානේ බං මට උදව් කරලා තියෙනවා දීලත් බෑ නොදීත් බෑ දැන් මොකද මම කරන්නේ මේ ඕකට නම් බයික් එක දෙන්න බං උඹ හදන්නේ අලුතෙන් ගත්ත වාහනේ කානුවකට හරි තාප් එකකට හරි තියාගන්න තමයි ඈ මේ මං කියන්නද ඕක හෙට උදේ බයික් එක ඉල්ලන්න දෙද්දි මං අරන් යන්නම් කොහාට හරි ඔබ ගියහම අපේ තාත්තට අනීප නැතුව මම උදේ පාන්දර අඬාගෙන හරි ඇවිල්ලා බයික් එක අරන් ගියා කියලා මොකක් හරි මරසියක් දාලා ඕගන්නම් දෙන්න එපා පිස්සුද බං ඔබට අපි එහෙම කරමු උඹේ නම් උදේම වරෙන්කෝ උගේ මොන දිහා බලන්නේ දෙන්න බෑ කියන්නත් බෑනේ බං මට උදව් කරලා තියෙනවා ඒ හින්දා උදේම වරෙන් අනිවාර්යෙන් එහෙනම් දැන් අපි යමු නාද බං කරන්නේ ඔයාලා නාදයිනේ ඔය පොටා වෙලාවට වැඩ කරන එකේ යා දෙවියන්සක් නෑනේ මේ මේක නම් බලන් අර වෙන්න එකක් ගන්න කියවන්න එපා වැරදීම් වෙනවනේ බං අතෝ දියන් කටවහන ගහන්නට ගියාම තාත්තට සනීප නැති වෙලාවෙ මාක් කරේ ගහන්න ගියාම ගෝල් එකක් ගහම එන්න ජම්මෝ ජම්මෝ සයානේ මොන මගුලක් නොයි කෝල් 60ක් විතර ගන්නකම් රෙන්දක් අස්සෙද හිටියේ මං හිතුවා කියාදි මගාරින්න තමයි කියලා මම මෙතන මේ පැයකටත් වැඩි රස්තිය ආදු වෙනවා මේ යාළු වෙලා හිටිය අවුරුදු දෙකට ඔබ මට කොල්ලෝ එපා කළා ආයෙ නම් කොල්ලෝ නැහැ ජීවිතේට මේ සම්බන්ධය මෙතන ඉවරයි ආයෙ මට වත් දෙන්නත් එපා ඔබ වගේ එකෙක් මගේ ජීවිතේට ඕනෙම නෑ මං ටින්ගා ටාර් ගාලා ගිහින් එන්න ඕව උන්නේ කැල් දක්ව ගන්න නෑනේ බා 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 හරි හරි එන්න
ලයිට් කනුවලන් තියන්න බෑ ලයිට් එක. හරි බම් පිස්සු බම් බය වෙන්න බං මං ගැන වුණා. ඒ මට අරගෙන Sehat. Sehat. ඔව්. ගිලාවද? මේක අල්ලන් ඒ පොඩ්ඩක් වරෙන් ඒ අල්ලා අල්ලා. මොකද උනේ බං? ඉන්නේ. නෑ බං අර කාලකන්නියෙත් දැම්ම බං මේ බැංකුවලගෙන් මං මේ පැත්තට ගැපුවා. ඉතින් අර එක්කන වැදුනේ. අවුලක් ගන්න බාබා. ඉතින් බයික් නා හදාගන්න උඹට මොකද මේ? උඹට අවුලක් නැහැ නේ. ඔව්